හායි යාළුවනේ කොහොමද? ඉතින් අද මම ඔයාලා එක්ක යන්නේ ඓතිහාසික කන්දේ විහාරය පුදබිම බලන්න. ඉතින් වැඩි කතා නැතුව වෙනද වගේම මගෙත් එක්ක යමු කන්දේ විහාරය බලන්න. යාළුවනේ ඉතින් ඉස්සරහට ඇවිල්ලා බලපුවාම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ පඩිපෙළ දිගේ උඩට ගිහිල්ලා බලමු උඩ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ උඩට නැගලා මළුවට ඇවිත් බලපුවාම මේ විදිහට තමයි පේන්නේ. මුලින්ම අපිට බුදු පිළිම වහන්සේ නමක් මේ විදිහට බලා ගන්න පුළුවන්. බුදු පිළිම වහන්සේ යට ඉස්සරළම මේ වගේ විහාරයක් තියෙනවා. ඒක ඇතුළට ගියපුවම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ එතනින් එළියට ඇවිල්ලා බුදු පිළිම වහන්සේ තියෙන උඩමළුවට මේ විදිහට නගිමු. ඉතින් උඩට නැගලා වටපිට බලපුවාම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක වටේ ඇවිදගෙන යන්න පුළුවන්. අපි වටේට රවුමක් ගිහිල්ලා බලමු. ඉතින් නගින තැන දෙපැත්තේ මේ විදිහට සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමා දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් වටේ රවුමක් ඇවිල්ලා අනිත් පැත්තට ගිහිල්ලා පල්ලෙහා බලපුවාම මේ විදියට අපිට ලස්සනට පල්ලෙහා පේනවා. ඉතින් උඩ ඉඳලා අපි අහපව් පල්ලෙහාට බහින්නයි යන්නේ. අපි බැහැලා බලමු කොහොමද මොනවද තියෙන්නේ කියලා. ඉතින් එතනින් පල්ලෙහාට බැහැලා පිටිපස්ස පැත්තට ගියාට පස්සේ මේ වගේ සිතුවම් තියෙන තැනක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇතුළේ විශාල ප්‍රමාණයක් සිතුවම් තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ අපි මොකක් හරි පව් වැඩක් කරපුවාම ඒකට හම්බෙන විපාක තමයි මේ විදිහට සිතුවම් කරලා තියෙන්නේ. එතනින් එළියට ආවහම ඒ වගේම දොරක් ඊට එහා පැත්තෙනුත් තියෙනවා. ඒක ඇතුළට ගියාට පස්සෙත් මේ විදිහට විශාල සිතුවම් ප්‍රමාණයක් සිතුවම් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ පඩිපෙළක් තියෙනවා. ඉතින් මේක උඩට නැග්ගහම බුදු පිළිම ඇතුලෙන් උඩට නගින්න පුළුවන්. ඉතින් ඒක සම්පූර්ණ තව හදලා ඉවර කරලා නැහැ. ඒ නිසා උඩටම නගින්න බෑ. ඉතින් ඒක ඇතුලේ විශාල සිතුවම් ප්‍රමාණයක් තියෙනවා. දවසක් විතරයි මේවා හරියට බැලුවොත් බලන්න. එතනිනුත් එළියට ඇවිල්ලා බලපුවාම මේ විදිහට අපිට විෂ්ණු දේවාලය කියලා තැනක් තියෙනවා. ඒක ඇතුළටත් අපි ගිහිල්ලා බලමු. එතනින් ඇතුළට ගියාට පස්සේ මේ විදිහට බෝධීන් වහන්සේ නමක් බලා ගන්න පුළුවන්. බෝධීන් වහන්සේ ගාව මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුද්ධ ආගම රැගෙන ආපු එක සහ සංඝමිත්තා තරණිය මේ මහා බෝධිය වැඩම කරපු එක හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. බෝධීන් වහන්සේ ඇතුළ මේ විදිහට තමයි තියෙන්නේ වටේ. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ තව ලොකු විහාර මන්දිරයක් තියෙනවා. ඒ විහාර මන්දිරය ඇතුළ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. පිළිම නෙලලා සිතුවම් ඇඳලා තියෙනවා. ඉතාමත් ලස්සනට. විහාර මන්දිරයේ මෙහා පැත්තට ආවට පස්සේ මේ වගේ පොඩි චෛත්‍යයක් බලා ගන්න පුළුවන්. එතනින් එහා පැත්තේ තමයි විෂ්ණු දේවාලය සහ අනිකුත් දේවාල තියෙන්නේ. ඒ තැන්වල වීඩියෝ ෆොටෝ ගහන්න එපා කියලා තිබ්බ නිසා මම ඒවා ෆොටෝ ගැහුවේ වීඩියෝ කරුවේ නැහැ. ඉතින් මේ විදිහට තමයි කන්දේ විහාරයේ ගමන අවසන් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.